කපා ගත්තට පස්සේ මෙතනින් අඟල් භාගයක දුරක් තියාගෙන දැන් අර මූටු දෙක හරියට තියාගෙන දැන් අපි මේ අංශය අපි මසා ගනිමු. අඟල් භාගයට තමයි තියලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් ඔයාට ඕලොක් එකක් තියෙනවා නම් මේ අංශය මේ අපි මූටු කරගත්ත මේ පැත්ත මේ සායි මූට්ටුව අපි දැන් මසාගත්ත මේ පැත්ත මේ ටික ඕලොක් කරගන්න. හරි. ඊ බලන්න යන්නේ ඉලාස්ටික් එක කොහොමද මේ ඉන බෑන්ඩ් එකට අල්ලන්නේ කියලා තමයි අපි අද බලන්නේ. ගිය පාර මම පෙන්නුවා මේ බෑන්ඩ් එක සායේ ඉනට බෑන්ඩ් එක අඟල් 4යි කාලක ප්‍රමාණයක් අල්ලා ගන්නා විදිහ ගිය පාර වීඩියෝ එකකින් පෙන්නුවා. ඊට සමගාමීව තමයි දැන් මේ ඉලාස්ටික් එක අපි අල්ලන්න යන්නේ මේ ඉන පටියට. දැන් එදා මම ගත ඉන පටියේ පළල වෙන්නේ 4යි කාලක්. මම අරගෙන තියෙන ඉලාස්ටික් පළල ඇවිල්ලා අඟල් 1.5ක පළලක් තියෙන ඉලාස්ටික් පටියක් තමයි මම අරගෙන තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ බලන්න ඕන මේ ඉලාස්ටික් ඇදෙන ප්‍රමාණය හිම හොඳට බලන්න ඕන. ඒ අනුව තමයි ඉලාස්ටික් එක ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මගේ ඉන ප්‍රමාණයට මම අරගෙන තියෙන මේ ඉලාස්ටික් එක අපි බලමු කොහොමද මේ ඉලාස්ටික් එක හරියාකාරව නිවැරදි ආකාරයට මේ ඉන බෑන්ඩ් එකට අල්ලලා මහගන්නේ කොහොමද කියලා අද අපි බලමු. හරි. දැන් මේ ඉන පටිය මම අරගෙන තියෙන මේ ඉලාස්ටික් පටිය මෙහෙම හරියට කොටස් 4කට බෙදලා තියෙනවා. හරි. මේ පේනවා ඇති. මේ මෙතන මම ඉරක් ඇඳලා තියෙනවා. ඉලාස්ටික් එක මම මෙතනින් මහගෙන තියෙනවා ඉනට අල්ලන්න. ඒ අනුව ඉස්සෙල්ලාම කොටස් 4කට බෙදා ගන්න. මෙතන මම මෙතනින් නවලා මෙතන මැද ලකුණු කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ පැත්තෙත් මම ලකුණු කරලා තියෙන්නේ. එතකොට අනිත් පැත්ත මෙතනත් ලකුණු කරලා තියෙනවා. එතකොට කොටස් 4ටම මම ඒ සම ප්‍රමාණයෙන් ඉරක් ලකුණු කරලා තියෙනවා. හරි. ඒ අනුව ඔයාගේ සායට අල්ලලා තියෙන ඉනට තියෙන ඉන වාටියත් කොටස් සමාන කොටස් 4කට බෙදා ගන්න ඕන. දැන් මේ තියෙන්නේ මගේ සායේ ඉනට අල්ලගත්ත පටිය. ඒ අනුව මම මේක කොටස් සමානව කොටස් 4කට බෙදා ගන්නවා. හරි. දැන් මෙහෙම තියෙන ඉනට තියෙන ඒ බෑන්ඩ් එක මම මෙහෙම දෙකට නවලා මේ හරි මැද මෙතනින් ලකුණු කරනවා. හරි. ඒ වගේම අනිත් පැත්තෙත් දෙකට නවලා මේ තියෙන්නේ අංශය පැත්ත මේ තියෙන මූට්ටුව මහපු පැත්ත ඒ දෙකම අල්ලලා මෙතනින් මැද ලකුණු කරනවා.
හරි. එතකොට මෙතනත් අපි ලකුණු කරන්න ඕන. එතකොට කොටස් 4ක් තියෙනවා. සමව කොටස් 4ක් තියෙනවා. ඒ අනුව තමයි ඉලාස්ටික් කොටස් 4ත් සමව අපි අල්ල ගන්න ඕන. හරි මේ තියෙන්නේ කොටස් 4 1යි 2යි 3යි 4යි. හරි. එතකොට මේ අංශය පැත්තේ මූටුවට තමයි මේ ඉලාස්ටික් බෑන්ඩ් එක මම අල්ලා ගන්නෙ. එතකොට මේකත් අල්ලනකොට දැන් මෙතනින්නේ අපි මේක අඟල් භාගයටනේ අපි කලින් අල්ලගත්තේ. එතකොට මෙතනින් 8න් එකක ප්‍රමාණයක් තියාගෙන මෙන්න මේ විදිහට තියාගෙන මෙතනින් මැහුම් පාරක් දාගන්න. ඊළඟට අනිත් පැත්තේ ඒ කියන්නේ එතන මූටුව තියෙන තැන අංශය මූටුව තියෙන තැන තියෙනවනේ. එතන මැහුම් පාරක් දාලා ඊට පස්සේ අනිත් පැත්තේ සායේ අනිත් පැත්තේ අනිත් කොන මෙතන මේ තියෙන මේකට මේ කොන අපි අල්ල ගන්න ඕන. හරි. එතකොට 8න් එකක ප්‍රමාණයක් තියාගෙන හරි 8න් එකක ප්‍රමාණයක් මේ තියෙන විදිහට නිකන් මෙතනින් මැහුම් පාරක් දාගන්න ඕන. හරි. පස්සේ මේ මැහුම් පාර අයින් කරන්න ඕන. දැන් පේනවනේ දැන් මේ සායේ දෙපැත්ත ඉස්සෙල්ලම ගහලා තියෙනවා. ඉස්සෙල්ලාම මැහුම් පාරක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ මැද්දෙන් තමයි දාන්න ඕන. බලන්න ඉර තියෙන්නේ කොතනද කියලා එතනින් අහලා තියෙන ඉරට අනුව මෙතනින් මැහුම් පාරක් දාගන්න. ඒ වාගේ දැන් මේ පැත්තෙත් මැහුම් පාර දාගන්න ඕන සමබරව ඉලාස්ටික් එක හැම පැත්තෙම හරියාකාරව සමානව තියෙන්න. හරි. දැන් මේ පැත්තෙනුත් මැහුම් පාර අපි දාගන්න ඕන. එතනින් 8න් එකක ප්‍රමාණයක් තියාගෙන මැහුමක් දාගන්න. හරි. දැන් පේනවා ඇති සමානව මේ කොටස් 4ක්ම තියෙනවා. හරි. පේනවා ඇති සමානව කොටස් 4ක් පේනවා. දැන් අපි බලමු මේක නවාගෙන මහන්නේ කොහොමද කියලා. හරි. දැන් ඊට පස්සේ දැන් අර 4යි කාලේ බෑන්ඩ් එක අපි අඟල් භාගයකට මෙතනින් අල්ලගෙනනේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේක නවන්නේ මෙතන තියෙන්න ඕන
8න් 3ක්. හරි? 8න් 3ක ප්‍රමාණයක් තියාගෙන තමයි අපි මේක නවාගෙන මහන්නේ. දැන් මෙතන මම මේ එළියෙන් මම මේ ටික ලකුණු කරලා තියෙනවා. ඒක හරියට ඒ බෑන්ඩ් එක හිටින්න. ඒතකොට මට පේනවා කොහොමද ඒක දාන්නේ කියලා. ඒ හින්දා මම මෙතනින් 8න් 3ක ප්‍රමාණයක් ලකුණු කරලා ඒ ප්‍රමාණය මෙහෙම නවල මේ පැත්තේ මෙහෙම තියාගෙන වටේට කටු ගහනවා. මෙහෙම මෙතන කෙලින් තියෙන්න ඕන. නැත්තම් ඇදවීමක් හරියට ඒක නවලා කරලා කටු ගැහුවේ නැත්තම් එතන ඒ පටියේ ඒ ඇදවීමක් පස්සේ පේන ගන්නවා. ඒකයි මම මෙහෙම නවලා කටු ටික ගහලා ඊට පස්සේ මැහුම් පාරක් අපි දා ගන්න ඕන. ඒ වගේ සම්පූර්ණයෙන්ම කටු ටික ගහ ගන්න. හරි. දැන් මෙන්න මේ විදිහට පේනවා ඇති හරියට මේක කටු ගහලා තියෙන්නේ. දැන් අපි බලමු මේක මහගන්නේ කොහොමද කියලා. හරි. කිසිම ඇදවීමක් වෙලා නැහැ මේ ඉන පටියේ. හරි. හරි. අපි දැන් මහලා බලමු කොහොමද ඒක ඉවර කරන්නේ කියලා.
හරි මේ පෙනෙන විදිහට මම ඉලාස්ටික් එක පෙන්නුවා කොහොමද අල්ලන්නේ කියලා. එහෙම අල්ලලා ඉවර කරලා ඊට පස්සේ නැවතත් මේ උඩින් අපි මෙහොම් පාරක් දාන්න ඕන මේ ඉලාස්ටික් තියෙන ඉන බෑන්ඩ් එකක් තියෙන සායකට. එතකොට අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මෙතන මේ අංශ මූටුවෙම අපි පටන් ගමු. මෙතන අඟල් භාගයක විතර තියාගෙන මෙතන මහලා නැවතත් අඟල් භාගයක දුරක් තියාගෙන නැවතත් මෙහොම පාරක් යන්න පුළුවන්. දැන් මෙතනින් නැවතත් අර අඟල් භාගයකට පරතරයක්ම මෙතනින් තියාගෙන තව මෙහොම පාරක් මෙතනින් දාගන්න. හරි. එතකොට මේ පෙනෙන විදිහට ඉලාස්ටික් එක අල්ලා ගන්න. හරි. ඊළඟ වීඩියෝ එකකින් අපි තවත් පාඩමක් කරන්න බලමු. ස්තුතියි. ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න.